ඔයා ලයිකා බල්ලා ගැන හලාති. ඒ වගේම අභ්‍යවකාශයේ ගිය වඳුරන් ගැන හලාති. එතකොටාම ඔයාලා දන්නවද අභ්‍යවකාශයේ ගිය පළමු සහ එකම බල්ලා ගැන? ඇගේ නම ෆෙලිසෙට්. ෆෙලිසෙට් කියන්නේ ලොකු පෙළපතක බල්ලාක් නෙවෙයි. 1960 ගණන්වල පැරිසිය වීදිවල ජීවත් වුණු හරිම සාමාන්‍ය කළු සුදු පාට පුංචි අයාලේ ගැන බල්ලාක්. දවසක් ප්‍රංශ විද්‍යාඥයින් කණ්ඩායමත් එයාව තෝරගන්නවා විශේෂ අභ්‍යවකාශ මෙහෙයුමක් සඳහා. දවස් 1963 ඔක්තෝබර් 18 සහරා කාන්තාරයේ තිබුණු රොකෙට් මධ්‍යස්ථානයකින් ප්‍රංශයේ වෙරෝනීක් RG-40 කියන රොකෙට් එකෙන් මේ පුංචි ෆෙලිසෙට්ව අභ්‍යවකාශයට යප්කම ගියාවා. නිකමට හිතන්නකෝ මේ පුංචි සතා කිලෝමීටර් 154ක් සැටපුම් 96ක් උඩක. ඒ කියන්නේ අභ්‍යවකාශ සීමාවටම ගියා. දන්නකෝ ඒ බලහෙනේ ගිදරගෙන තිබ්බ නීතිආස නිපා. වාසනාවකට ඇගේ කැප්සියුලය පැරෂුටියක්. හැබැයි මේ කතාවේ අවසානය ටිකක් දුකයි. මේ වීර චාරිකාවෙන් මාස 2කට පස්සේ මේ අභ්‍යවකාශ ගමන ඇගේ මොළයට කරපු බලපෑම අධ්‍යයනය කරන විද්‍යාඥයින් ඇයව යොදාගත්තා. ඇය විද්‍යාව වෙනුවෙන් ජීවිතය පූජා කළා. කොහොම වුණත් ෆෙලිසෙට් කියන්නේ අභ්‍යවකාශ ඉතිහාසයේ අමතක නොවන වීරවරියක්.